හිතන්නකෝ ඔයා රෑ 12ට නිදා ගන්නවා. පාන්දර 4ට හැරෙනවා. එතකොට ඔයා හිතනවා නැගිට්ටට පස්සේ අද නම් නිදාගත්ත මදි, හරිම මහන්සි, හරිම තෙහෙට්ටුයි වගේ කියලා. එහෙම ඔයත් හිතලා ඇති. හැබැයි ඔයාට මම මෙහෙම දෙයක් කිව්වොත් ඔයා රෑ 12ට නිදාගෙන පාන්දර 4ට නැගිට්ටාම අර සීත කාලෙට හිමවලහා නිදා ගන්නවා වගේ ෆුල් නිින්දක් දාපු ෆීලිං එකක් ආවොත් එහෙම කරගන්න පුළුවන් ක්‍රමයක් මම ඔයාලට කිව්වොත් ඔයා විශ්වාස කරනවද? නිින්ද කියන එකේ තියෙනවා වෙනම විද්‍යාවක්. හරියට බැලුවොත් අපේ ජීවිත කාලෙන් අපි හරි අඩක් ගත කරලා තියෙන්නේ නිදාගන්න එකට තමයි. සමහර වෙලාවල තියෙනවා අපි නිදාගෙන වැඩි. ඒ වගේ වෙලාවටත් අපේ ඇඟට හරි අමාරුයි. ඔයාටත් එහෙම දවස් තියෙන්නේ නැති. පැය 9ක් 10ක් නිදාගත්තට පස්සේ ඒ ඇහැරිලත් නිකන් ගුටි කෑව වගේ හැඟීමක් දැනෙන අවස්ථා ඔයාටත් ජීවිතේ තියෙන්නේ නැති. මේ විදිහට සමහර අයට වෙන්නේ මේ නිදාගන්න එක ගැන හරියටම නොදන්නකම නිසා. නිදාගන්න දන්නේ නැහැ කියලා කිව්වට පස්සේ විහිළුවක් වගේ හිතෙනවා ඇති නේද? මොකද මෙච්චර කාලයක් නිදාගත්ත මට නිදාගන්න හැටි කියලා දෙනවද කියලා. එහෙම නෙමෙයි. අපි මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ ඵලදායී විදියට නිින්ද භාවිතා කරන්නේ කොහොමද කියලා. සිංහලෙන් කිව්වොත් කිටි කාලයක් නිදාගෙන දිගු කාලයක් නිදාගත්තා වගේ හොඳ කම්ෆර්ටබල් විදියට ආයිත් ඇහැරෙන්න පුළුවන් ක්‍රමය මොකක්ද කියලා. ඒ කියන්නේ ස්ලීප් ආකිටෙක්චර්. එහෙම නැත්නම් නිින්දේ ව්‍යුහය ගැන ඒක සකස් කරගන්නේ කොහොමද කියලා අපි කියලා දෙන්නම්. මිනිසුත් හරියට සොෆ්ට්වෙයාර් එකක් වගේ තමයි. හරියට පුහුණු කරොත් හිතා ගන්නවත් බැරි ප්‍රතිඵල ගන්න පුළුවන්. හොඳ දේවල් වගේ තමයි. නරක දේවල් ඒ විදිහට පුරුදු වුණොත් ඉතා භයානක ප්‍රතිඵලත් එන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි අපි මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ හරියට නිදාගන්නේ කොහොමද? ඒක පුහුණු වෙන්නේ කොහොමද කියලා. ගොඩක් අය හිතන් ඉන්නේ මේ නිදාගන්න වැඩේ ෆෝන් එකක් charge කරනවා වගේ වැඩක් කියලා. වැඩිපුර charge කරොත් වැඩිපුර බැටරිය තියේවි කියලා. එහෙම වෙන්නේ නැහැ. වැඩිපුර නිදාගන්නවා කියලා ගැඹුරු නිින්දක් ලැබෙනවාමයි කියලා අපිට විශ්වාසයෙන්ම කියන්න බෑ. ඒ කියන්නේ ඔබ පැය 10ක් නිදාගන්නවා කියලා ගැඹුරු නිින්ද ලැබෙනවාමයි කියලා ඔබට සහතික වෙන්න බෑ. මෙතනදී වැඩියෙන්ම සැලකිලිමත් විය යුතු කාරණාව වෙන්නේ ගැඹුරු නිින්දක් ලබා ගන්නේ කොහොමද කියලා. මෙන්න මේකට නිින්දේ ව්‍යුහය නිවැරදිව සකස් කරගන්න ඕනේ. වැඩි කතා ඕනේ. අපි එහෙනම් බලමු ඒක කරන්නේ කොහොමද කියලා. ඊට ඉස්සෙල්ලා පුංචි මතක් කිරීමක් තියෙනවා. මනෝවිද්‍යාරත්න channel එක subscribe කරොත් මේ වගේ වීඩියෝස් ඔයගොල්ලන්ට හැමදාම බලා ගන්න පුළුවන් වෙයි. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මුලින්ම නිින්දේ චක්‍රය. එහෙම නැත්නම් නිින්දේ ව්‍යුහය මොකක්ද කියලා. මේක නිකම්ම හිතුලුවක් නෙමෙයි. මේක සෑහෙන කාලයක් තිස්සේ පරීක්ෂණ කරලා සොයාගත්ත කාරණාවක්. සාමාන්‍යයෙන් නිින්දට තියෙනවා අදියර 5ක්. ඒකේ මුල්ම අදියරට විනාඩි 90ක් ඇතුළත් වෙනවා. ඒ කියන්නේ පැය එකමාරක්. මේ අදියර ටික එකෙන් එකට මම කියලා දෙන්නම්. මුල් අදියර දෙක. ඒ කියන්නේ පළවෙනි හා දෙවෙනි අදියර දෙක කියන්නේ සැහැල්ලු නිින්දක්. නැත්නම් ලයිට් ස්ලීප් කියලා කියනවා. ඇත්තට ඔබ මෙතනදී නිින්දට වැටෙමින් ඉන්නේ. ඒ ශරීරයට ලොකු විවේකයක් ලැබෙන්නේ නැහැ. එතකොට 3 වෙනි හා 4 වෙනි අදියර කියන්නේ ඩීප් ස්ලීප් එකක්. එහෙම නැත්නම් ගැඹුරු නිින්දක් ලැබෙන තැනක්. මේක තමයි නිින්දේ උච්චතම අවස්ථාව. ඉතින් මෙන්න මේ වෙලාවේදී තමයි ඔයාගේ හෝමෝන නිදහස් වෙන්නේ. ශරීරය අලුත් වෙන්නේ. කොටින්ම කිව්වොත් ශරීරයට උපරිම විවේකයක් ලැබෙන්නේ මේ වෙලාවේදී තමයි. මේ වගේ අවස්ථාවේදී, ඒ කියන්නේ ඩීප් ස්ලීප් අවස්ථාවේදී කෙනෙක්ව ආහාර ගන්න ටිකක් අමාරුයි. මීළඟ අදියර, ඒ කියන්නේ 5 වෙනි අදියර තමයි REM ස්ලීප්. එහෙම නැත්නම් සිහින නිින්ද කියලා කියන්නේ. මෙතනදී තමයි ඔයාගේ මතකයන් තහවුරු වෙන්නේ. හීන දකින්නේ. අපේ මොලේ වැඩ කටයුතු සංවිධානය වෙන්නේ. මෙන්න මේ අදියර 5ට තමයි අපි නිින්දේ ව්‍යුහය කියලා කියන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ගැඹුරු නිින්ද කියන්නේ ෆෝන් එකේ 90ක් 100ක් charge වෙනවා වගේ වැඩක්. හැබැයි ෆෝන් එක 140ක් විතර charge වෙද්දී ඔයා chargerෙන් ගැලෙව්වොත් මොකද වෙන්නේ? ඔයාට මුළු දවසම ඉන්න වෙන්නේ අඩු බැටරියකින්. ඒ වගේම තමයි ඔයා නිින්දේ මැදදී හැරුණොත් ඔයාලටත් දවසම ඉන්න වෙන්නේ අඩු බැටරියකින්. මේ පිළිබඳව ගොඩක් විද්‍යාඥයන් පරීක්ෂණ කරා. එතකොට ඒගොල්ලන්ට පේනුණා මේ විනාඩි 90 චක්‍රයේ මැදදී ඇහැරුණොත් ගොඩක් අයට හරිම අමාරු මහන්සි ගතියක් දැනෙනවා කියලා. හැබැයි ඔබ හරියටම මේ චක්‍රයේ අවසාන වෙන අවස්ථාවේදී ඇහැරුණොත් ඔයාට හොඳ නැවුම් ගතියක් ශරීරයට දැනෙනවා. මේක මම නෙමෙයි කියන්නේ. වසර ගණනාවක් පරීක්ෂණ කරපු විද්‍යාඥයෝ. සාමාන්‍ය පැය 8ක් නිදාගන්නා වෙනුවට පූර්ණ චක්‍ර 3ක් නිදාගන්න පුළුවන් නම් ඒ කියන්නේ එක චක්‍රයක් විනාඩි 90. ඒ කියන්නේ පැය එකමාර ගානේ චක්‍ර 3ක් පැය 4මාරක් නිදාගන්න පුළුවන් නම් ඔයාට හොඳ ෆ්‍රෙෂ් ගතියක් ලබා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් චක්‍ර 4ක් ඉවර කරලා
ඒ කියන්නේ අදියර 4ක් ඉවර කරලා අවදි වෙන්න. ඒ කියන්නේ හරියටම පැය 6කට පස්සේ අවදි වෙන එකට. මේ චක්‍රයේ මැදදී හැරුණොත් තමයි අර ඉස්සෙල්ලා කිව්ව ආතතිය, නොසන්සුන් ගතිය වගේ දේවල් ඇති වෙන්නේ. ඒ නිසා ඔයාට කරන්න තියෙන්නේ ප්ලෑන් කරලා හරි ඔයාගේ නිින්ද අර චක්‍ර ඉවර වෙන අවස්ථාව වෙනකන් තියාගන්න. ඒ කියන්නේ පැය 1මාර නැත්නම් පැය 3 නැත්නම් පැය 4මාර නැත්නම් පැය 6 වගේ චක්‍ර සම්පූර්ණ කරන්න. ඒක ඔයාගේ ජීවිතයට ගොඩාක් වැදගත් දෙයක් වෙයි. ඔයාට පුළුවන් ඔයාගේ නිින්දේ ප්‍රමාණය මේ අදියර කීයක් ඉන්නවද කියන එකත් එක්ක තීරණය කරන්න. ඔයාගේ නිින්දේ ගුණාත්මක භාවය වැඩි කරගෙන ඔයාට නැවුම් ගතිය, ප්‍රබෝධය, සැනසෙල්ල වගේ දේවල් ළඟා කරගන්න පුළුවන්. අපි තවදුරටත් කතා කරොත් නිින්දේ ගුණාත්මක භාවය වැඩි කරන්න පරීක්ෂණ ගණනාවක් සිද්ධ කරලා තියෙනවා. නිදා ගන්නකොට මෙන්න මේ දේවල් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. පළවෙනි දේ තමයි sleep in cave mode. ඒ කියන්නේ ගුහාවක වගේ නිදා ගන්න. මේකෙන් කියන්නේ නිදා ගන්න යද්දී ඔබේ කාමරය තනිකරම කළුවර වෙනවා නම් වඩා හොඳයි. සමහර අය පොඩි ඩිම් ලයිට් දාලා තියෙනවා. නැත්තම් ජනේල් වලින් කාමරයට එළිය එනවා. මේ නිසා කාමරයේ තද කළුවර ගතිය පේන්නේ නැතු යනවා. ඒකෙන් ඔබේ නිදි හෝමෝනය මෙලටොනින් නිෂ්පාදනයට බාධා කරනවා. ඒ කියන්නේ ඒක වක්‍රාකාරව ඔබේ නිින්දට තමයි බාධාවක් වෙන්නේ. මේ විදිහට ජනේල් වලින් එන ආලෝකය අඩු කරන්න ඔයාට පුළුවන් තද පැහැති කර්ටන්ස් භාවිතා කරන්න. එහෙම තමයි ගොඩක් වෛද්‍යවරු කියන්නේ. දෙවෙනි කාරණාව තමයි ඔබේ කාමරයේ උෂ්ණත්වය ගැන ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. AC එකක් පාවිච්චි කරනවා නම් ඔයාගේ ශරීරයට ගැළපෙන සීතලක් හෝ උෂ්ණත්වයක් තමයි යොදා ගන්න ඕනේ. ෆෑන් එක පාවිච්චි කරන සමහර අය වතුර බේසමක් තියාගන්නවා ඇඟ වේලෙන එක අඩු වෙන්න කියලා. අන්න ඒ වගේ කාමරයේ උෂ්ණත්වය පාලනය කරගන්න ඕන. ඒ කියන්නේ සෙල්සියස් අංශක 19ත් 20ත් අතර තියාගන්න එක ගොඩක් හොඳයි. තුන්වෙනි කාරණාව තමයි නිහඬතාවය කියන්නේ. සාමාන්‍යයෙන් කිසිම ශබ්දයක් ඇසෙන්නේ නැත්නම් තමයි වඩා හොඳ. විටින් විට ඔයා අනම්මන ශබ්ද ඇහෙනවා නම් ඒකට white noise එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ සුදු ශබ්දයක් භාවිතා කරන්න. ඒ කියන්නේ ෆෑන් එකේ හඬ, AC එකේ හඬ වගේ දේවල්. ඒවට අපේ කන හුරු වෙනවා. එහෙමත් නැත්නම් සමහර අය ස්ලීප් මියුසික් වගේ දේවල් භාවිතා කරනවා. එතකොට ඒකට තමයි මූලික අවධානය යොමු වෙන්නේ. අන්න ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් නම් වඩා හොඳයි කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. ඊළඟ කාරණාව. ඒ කියන්නේ හතරවෙනි කාරණාව තමයි නිල් ආලෝකයෙන් ඈත් වෙන්න කියන එක. ඔයා ෆෝන් එකක් බලනකොට ස්ක්‍රීන් එකේ තියෙන්නේ බ්ලූ ලයිට් එකක්. මේ බ්ලූ ලයිට් එක ඔබේ නින්දට සෑහෙන්න බාධාවක් කරනවා. බ්ලූ ලයිට් එක නිසා සිද්ධ වෙන්නේ ඔබේ මොළයට පණිවිඩයක් දෙනවා මෙලටොනින් නිෂ්පාදනය නවත්තන්න කියලා. ඒ කියන්නේ නිදි හෝමෝනය නවත්වන්න කියලා. ඒක ඔබේ නින්දට දරුණු බාධාවක් වෙනවා. ඔබ හොඳට නිදාගන්න ලෑස්ති වුණාට ඔබේ මොළය නිදාගන්න ලෑස්ති නෑ. මේ බ්ලූ ලයිට් එක නිසා. ඔයාට මේක නිතරම කරන්න බැරි වැඩක් නම්, ඒ කියන්නේ නයිට් ෂිෆ්ට් එකක් වගේ කරනවා නම් ඔයාට පුළුවන් බ්ලූ ලයිට් කට් වෙන ග්ලාසස් පාවිච්චි කරන්න. ඊළඟ කාරණාව, ඒ කියන්නේ පස්වෙනි කාරණාව තමයි ඔයාට පුළුවන් නිදි චාරිත්‍රයක් පුරුදු පුහුණු කරන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නිදාගන්න කලින් ඔබ දත් මදිනවා නම්, පොතක් කියවනවා නම්, සංගීතයට සවන් දෙනවා නම් මේ වගේ දේවල් නිසා ඔබේ මනස තේරුම් ගන්නවා ඔයා මේ වැඩෙන් පස්සේ කරන්නේ නිදාගන්න එක තමයි කියලා. ඒ නිසා කල්තියාම මනස ඒ වැඩේට ලෑස්ති වෙනවා. මේකත් ඔයාගේ සුව නින්දට ඉතාමත් වැදගත් වෙන කාරණාවක්. ගොඩක් සමාජගත වෙලා තියෙන නින්ද ගැන තියෙන මිත්‍යා මත අපි අයින් කරගමු. ඒකෙන් එකක් තමයි මිනිහෙක් පැය 8ක් අනිවාර්යයෙන්ම නිදාගන්න ඕන, එහෙම නැත්නම් ලෙඩ වෙනවා කියන එක. මේක මිත්‍යා මතයක් විදිහට තමයි වෛද්‍යවරු සඳහන් කරන්නේ. හැබැයි කාලයක් තිස්සේ නින්ද සම්බන්ධ යම් රෝගයකින් පෙළෙන කෙනෙක් නම් බෙහෙත් ගන්න කෙනෙකු නම් ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ගන්න වෙනවා. මේක කියන්නේ නිරෝගී පුද්ගලයන් සඳහා. සාමාන්‍යයෙන් සාර්ථක පුද්ගලයන් එක්ක පැය 4මාරක් නැත්නම් පැය 6ක් නිදා ගන්නවා. ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ ඔයා නිදාගන්න කාලය නෙමෙයි. ඔයා නිදාගන්න එක කොයිතරම් කාර්යක්ෂමද කියලා. ඇඳට ගිය වෙලේ ඉඳන් ෆෝන් එක ඔබ ඉන්න එක ගොඩක් අයගේ පුරුද්දක්. හැබැයි ඒක ඔබේ නින්දට දරුණු බාධාවක් ඇති කරනවා. ඒකෙන් ඔබ සුව නින්දක් බලාපොරොත්තු වෙන්නත් එපා. ලැබෙන්නෙත් නැහැ. මොකද නින්දට අවශ්‍ය මෙලටොනින් නිෂ්පාදනය බ්ලූ ලයිට් වලින් බාධා කරන නිසා. සමහරු කියනවා දවල්ට නිදාගන්නේ කම්මැලියෝ කියලා. අන්න ඒකත් එක මිත්‍යා මතයක්. සාමාන්‍යයෙන් ওই පවර් නැප් එකක් කියන්නේ විනාඩි 20ක් 30ක් අතර කාලයක කෙටි නිින්දක් ලබා ගැනීම. මෙන්න මේ දේ ඔයාගේ දවස ප්‍රබෝධමත් කරන්න සෑහෙන්න හේතු වෙනවා කියලා තමයි පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙන්නේ. මේක NASA ගංගනගාමීන්ටත් නිර්දේශ කරලා තියෙන ක්‍රමයක්. ඒකේ නියමවන්ට සාමාන්‍යයෙන් වැඩ කරන කාලය අතර පවර් නැප් එකක් ලබා ගැනීම තුලින් උදේට ඇහැරුණා වගේ ප්‍රබෝධයකින් ඉතිරි කාලයේ වැඩ කරගන්න කාර්යක්ෂම වෙනවා. මේ වීඩියෝ එකේ මේ වෙනකන් අහන් හිටියට නිින්ද ගැන හොඳ දැනුමක් තියෙනවා කියලා මම හිතනවා. ඔබ හොඳ නිින්දක් ගත්තොත්
ඔබට හොඳ තීරණ ගන්න පුද්ගලයෙක් බවට පත්වෙන්න පුළුවන්. හොඳ තීරණ ගන්නවා කියන්නේ ඔබ හොඳ ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් බවට නිකම්ම පත්වෙනවා. ඔබේ දවස ජයග්‍රහණය කරන්න ඕන නම් මුලින්ම ඔබ ඔබේ රාත්‍රිය ජයග්‍රහණය කරන්න ඕන. ඉතින් මේ වගේ ඔයාගේ ජීවිතයට ඉතා වැදගත් තවත් වීඩියෝ එකක් අරන් එනකන් මනෝවිද්‍යාරත්න channel එක subscribe කරලා නැති අය subscribe කරන්න අමතක කරන්න එපා.